හරි අපි බලමු සෛල විභාජනය කියන්නේ නැත්නම් සෛල චක්‍රය කියන එක මෙතන කතා කරනවා. සෛල චක්‍රය සහ සෛල විභාජන ක්‍රියාවලිය ගැන තමයි කතා කරන්න යන්නේ. මොකද්ද මේ මාතෘකාවෙන් ඇත්තටම කතා කරන්නේ? කෙලිම මාතෘකාවට නැතුව මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම්. මේකෙදි කතා කරන්නේ අපේ ඇත්තටම සෛලයක ජීවිත කාලය ගැන. දැන් සෛලයක් තියෙනවා. එතකොට දැන් මේ විදිහට අපි සෛලයක් ගත්තොත් එයා කුඩා කාලේ තියෙනවා. ඊට පස්සේ එන්න ලොකු වෙනවා. ඊට පස්සේ එයා යම්කිසි සෛලයක් මියදෙන කාලයකුත් එනවා. ওই විදිහට සෛලයක සිදුවන ක්‍රියාවලිය ජීවිත කාලයේ සිදුවන ක්‍රියාවලිය ගැන තමයි අපි මේ සෛල චක්‍රය සහ සෛල විභාජන ක්‍රියාවලිය කියන මාතෘකාව යටතේ කතා කරන්නේ. එතකොට සෛල චක්‍රය කියන මාතෘකාව ගැන මුලින්ම කතා කරලා ඉන්නම්. සෛල චක්‍රය කියන අතර මෙන්න මෙතන දක්වලා තියෙනවා වගේ කෙටියෙන් ඔන්න ඔහොම දෙයක්. ඒ කියන්නේ යම්කිසි සෛලයක් අර මම ඉස්සෙල්ලා ඇඳලා පෙන්නුවා වගේ ආ වර්ධනය වෙනවා. ඊට පස්සේ විකසනය වෙනවා, විභාජනයට ලක් වෙනවා. ඒ විදිහේ එක එක සිදුවීම් කිහිපයක් සිද්ධ වෙනවා. එන්න ඒකට තමයි ඇත්තටම සෛල චක්‍රය කියන්නේ. නමුත් අපි මේකට නිවැරදි අර්ථ දැක්වීමක් දෙන්න ඕනේ. අපි බලමු මේ මෙතන තියෙන අර්ථ දැක්වීම. එක් සෛල විභාජනයක අවසානයේ සිට ඊළඟ සෛල විභාජනයේ අවසානයේ තෙක් සෛලයක ජීවිත කාලයක් තුල සිදුවන සිදුවීම් අනුපිළිවෙල සෛල චක්‍ර ලෙස හැඳින්වෙයි. කියන්නේ මොකක්ද? මෙහෙමයි. හිතන්න අපි සෛල විභාජනය කියන දේ හිතන්න එහෙම දෙයක් දන්නේ නැහැ දැනට. එහෙම දෙයක් තියෙනවා කියලා හිතන්නකෝ. මොකද අපි ඉස්සරහට කතා කරනවා. සෛල විභාජනය කියලා දෙයක් තියෙනවා. අපි එක සෛල පරම්පරාවක් ගන්නවා. හිතන්න F1 කියලා පරම්පරාවක් ගත්ත කියලා. මේ F1 පරම්පරාවේ සෛල විභාජනය වෙලා අවසානයකට එනවනේ. අපි කියනවා F1 සෛල විභාජනයේ අවසානය කියලා. එන්නේ විභාජනයේ අවසානයෙන් ඇති වෙන නව සෛල පරම්පරාවක් F2. F2 කියලා නව සෛල පරම්පරාවක් ඇති වෙනවා. එයත් විභාජනයට ලක් වෙලා අවසාන අවධියක් එනවනේ. අන්න ඒක. කියන්නේ එක් සෛල විභාජනයක අවසානයේ සිට එක් සෛල විභාජනයක අවසානයේ සිට ඊළඟ සෛල විභාජනයේ අවසානයේ දක්වා සෛලයක යම්කිසි සිදුවීම් අනුපිළිවෙලක් සිද්ධ වෙනවා. ඒවා අනුපිළිවෙලටනේ සිද්ධ වෙන්නේ. ඔය විදිහට අනුපිළිවෙලට තමයි සිද්ධ වෙන්නේ. ඔය විදිහට සිදුවන සිදුවීම් අනුපිළිවෙලට තමයි අපි කියන්නේ සෛල චක්‍රය කියලා. සෛල චක්‍රය කියන්නේ මොකක්ම හරි සෛලයක් ගත්තොත් සෛල පරම්පරාවක් ගත්තොත් ඒ සෛල පරම්පරාවේ එක සෛල පරම්පරාවක තියෙනවා විභාජනයේ අවසානයක්. අන්නේ අවසානයේ ඉඳලා ඊළඟ සෛල පරම්පරාවේ විභාජනයේ තියෙන අවසානය දක්වා ගත්තම අන්න ඒ කාලය තුල අපි මේ ගත්ත සෛලයේ සිදුවෙන යම්කිසි සිදුවීම් අනුපිළිවෙලක් අන්න ඒකට කියනවා සෛල චක්‍රය. එතකොට මෙතන තියෙන්නේ අර්ථ දැක්වීම එක් සෛල විභාජනයක අවසානයේ සිට ඊළඟ සෛල විභාජනයේ අවසානයේ තෙක් සෛලයක ජීවිත කාලයක් තුළ සිදුවන සිදුවීම් අනුපිළිවෙල. එතකොට මේ කියන ඒ සෛල විභාජනයට ලක්ුණෙත් ඒ සෛලය ඒකෙන් නව සෛල ඇති වුණා. ඒ ඊළඟ සෛල විභාජනය කියලා හැඳින්වෙන්නේ මේ සෛලයේ සිදුවන විභාජනය. ඔය අතර කාලේ අපි අර සලකපු සෛලයේ සිදුවන ක්‍රියාවලිය අනුපිළිවෙලට තමයි අපි කියන්නේ සෛල චක්‍රය කියලා. මෙන්න මෙතනත් ඒක තමයි දක්වලා තියෙන්නේ. නමුත් මේක හොඳටම තේරෙන්නේ ඉස්සරහ දේවල් ඉගෙන ගත්තයින් පස්සේ. අපි අනුනනිය ඔතන ටිකක් පැටලෙනවා. මොකද එකපාරටම අනුනනයක් දාලා තියෙනවානේ. ඔය අනුනනය කියන්නේ අපි මේ කතා කරන සෛල චක්‍රයේ අවධියක්. එතකොට මේ අනුනනය කියලා ඇත්තටම කතා කරන්නේ මෙතන සෛල චක්‍රය ගැන. විභාජනයට තාම එන්නේ නැහැ. විභාජන ඊළඟට කතා කරන්නේ. දැන් ඔයාලා අහලා තියෙනවනේ ඉවලෙවල් කාලේ ඌනනේ සහ නූනනේ කියලා විභාජන ක්‍රම දෙකක් තියෙනවා කියලා. නමුත් මෙතන මේ අනුනනේ කියලා ඍජුවම කතා කරන්නේ විභාජනය නෙවෙයි. අනුනනේ කියන්නේ සෛල චක්‍රයක අවස්ථාවක්. හරිද? එතකොට ඒක චුට්ටකට අමතක කරන්න අපි ගත්තොත් ශූන්‍යාෂ්ටික සෛල චක්‍රයක්. ඒ කියන්නේ සෛලයක සිදුවෙන සිදුවීම් අනුපිළිවෙලක් විභාජන කාල සීමාවක් ඇතුළත ඒවා අපිට ප්‍රධාන කලා දෙකකට වෙන් කරන්න පුළුවන්. කලා කියන්නේ සාමාන්‍යයෙන් අවදි කියන එකට. ඒ තමයි පළවෙනි එක අන්තර් කලාව, දෙවෙනි එක අනූනන කලාවවත් එම් කලාව. උකත් විභාජනයේ සිදුවෙන අනූනන කලාව කියන්නේ
විභාජනය සිද්ධ වෙන කලාව. අන්තර් කලාවේදී විභාජනයක් සිද්ධ වෙන්නේ නැහැ. විභාජනය සඳහා යන්න සුදුසු පරිදි සෛලය හදන එකක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට පළවෙනියටම අන්තර් කලාව ගැන කතා කරමු. මොකක්ද මේ අන්තර් කලාව කියන්නේ? අන්තර් කලාව තමයි සෛල චක්‍රයේ දීර්ඝතම කලාව වෙන්නේ. කියන්නේ මම මේ විදිහට සෛල චක්‍රය නිරූපණය කරොත් ඕකෙන් මෙන්න මෙච්චරක් විතර ප්‍රමාණයක් ආවරණය කරන්නේ අන්තර් කලාව. ඒ කියන්නේ ඊටම විශාල ප්‍රමාණයක් මෙයා විසින් තමයි ආවරණය කරන්නේ. මේ ප්‍රමාණය මේ කුඩා ප්‍රමාණය තමයි අනුනන කලාව මගින් ආවරණය කරන්නේ. මෙන්න මේ ප්‍රමාණය අපි කියනවා 90ක් විතර. එහෙනම් මේක 10%ක්. 90ක් පමණ ආවරණය කරයි. ඒ වගේම මේ අන්තර් කලාව මෙන්න මේ දීර්ඝ කලාව අපි තව කොටස් 3කට බෙදා දක්වනවා. මොන විදිහට තව කොටස් 3කට බෙදා දක්වනවා. අපි පළවෙනි එකට කියනවා G1, ඊළඟ කොටසට කියනවා S, ඊළඟ කොටසට කියනවා G2. අපි මේකම කියනවා ප්‍රථම පරතර කලාව, සංශ්ලේෂණ කලාව සහ දෙවන පරතර කලාව. gap 1 synthesis and gap 2. මේ තියෙන්නේ ටික. අපි යමු G1 කලාව. දැන් මේ හොඳට මතක තියාගන්න කතා කරන්නේ ශූන්‍යෂ්ටික සෛල චක්‍රයේ තියෙනවා අන්තර් කලාව සහ අනුරණ කලාව කියලා දෙකක්, අවධි දෙකක්. ඒකේ අන්තර් කලාව ගත්තා. මේ අන්තර් කලාව කොටස් 3කට බෙදුණා. G1, S, G2 කියලා. ඒකෙන් මේ G1 කලාව ගැන තමයි කතා කරන්නේ. G1 කලාව ගත්තම මේකෙදි ප්‍රධාන දේවල් 3ක් විතර සිද්ධ වෙනවා. මොනවාද? සිද්ධ වෙන ප්‍රධාන දේවල් 3. ඒ තමයි පළවෙනි එක මෙයා තුළදී සෛල වර්ධනයට මඟ පාදන ප්‍රෝටීන සංශ්ලේෂණය සිද්ධ වෙනවා. මේ දැන් සෛලයක් ගත්තම මේකේ තියෙන ප්‍රධානම පළවෙනිම අවධිය. කියන්නේ මෙයා වර්ධනය වෙන්න යන අවධිය. එතකොට මේ සෛලයට වර්ධනයට අවශ්‍ය වෙනවනේ ප්‍රෝටීන. අන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය වෙන්නේ මේ අවධිය තුලදී. ඒ වගේම දැන් සෛලය හරිම අලුත් කෙනෙක්. G1 කලාවටදී කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. සෛලය අලුත්. ඒ නිසා සෛලයේ ක්‍රියාවලි පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවනේ සෛල ඉන්ද්‍රිකා. නිකම් මේ විදිහේ සෛලයක් තිබුණාට වඩා නැහැ ඉන්ද්‍රිකා වුණනේ. අන්න ඉන්ද්‍රිකා නිපදවීම සිද්ධ වෙන්නේ G1 කලාවේදී. ඒ වගේම තව වැදගත් දෙයක් සිද්ධ වෙනවා. මෙතනින් පස්සේ සෛලය යන කලාවක් තියෙනවා. ඒ තමයි S කලාව. එහෙනම් S කලාව සඳහා අත්‍යවශ්‍ය වෙන ප්‍රෝටීන තියෙනවනේ. ඒකත් නිපදවීම සිද්ධ වෙන්නේ මේ කලාව තුලදී. එතකොට අපි මෙතනම ලියාගත්තොත් G1 කලාව තුලදී සිද්ධ වෙනවා සෛල වර්ධනයට මඟ පාදන ප්‍රෝටීන සංශ්ලේෂණය. කෙටියෙන් ලියන්න සෛල වර්ධනයට මඟ පාදන ප්‍රෝටීන සංශ්ලේෂණය වෙනවා. ඊට පස්සේ තව දෙයක් වෙනවා සෛල ඉන්ද්‍රිකා නිපදවීම. සෛල ඉන්ද්‍රිකා නිපදවීම සිද්ධ වෙනවා. ඊළඟට S කලාව සඳහා අවශ්‍ය ප්‍රෝටීන නිෂ්පාදනය වීම සිද්ධ වෙන්නේ මේ G1 කියන අවධියේදී. ඔන්න අපි ඒක G1 කියන කලාව කතා කරා. ඊළඟට යමු S කලාවත්. ඒකත් කෙටි. S කලාව මේකට සිංහලෙන් කියනවා සංශ්ලේෂණ කලාව. එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වොත් සින්තසිස්. එතකොට ඕකෙදි ඇත්තට වෙන්නේ සංශ්ලේෂණය. නමේම තියෙනවානේ සංශ්ලේෂණය කියන්නේ අලුතෙන් දේවල් හැදෙන එක. පළවෙනි එක ප්‍රධාන එක තමයි DNA ප්‍රතිවලිත වෙනවා. ඒ ප්‍රතිවලිත වෙනවා කියන්නේ මොකක්ද? අපි කියනවා රෙප්ලිකේෂන් කියලා. DNA රෙප්ලිකේෂන්. ඕනම දෙයක් සංශ්ලේෂණය වෙනවා. නමුත් මේ DNA සංශ්ලේෂණයට අපි විශේෂ නමක් කියනවා ප්‍රතිවලිත වීම කියලා. ප්‍රතිවලිත වීම DNA ප්‍රතිවලිත වීම සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂ ප්‍රෝටීනයක් තියෙනවා හිස්ටෝන ප්‍රෝටීන කියලා. මේ හිස්ටෝන ප්‍රෝටීනත් සංශ්ලේෂණය වීම සිද්ධ වෙන්නේ මේ කියන S කලාව තුල. ඊට පස්සේ දැන් ඔන්න DNA සංශ්ලේෂණය වුණානේ. DNA ඔය විදිහට සංශ්ලේෂණය වීම සිද්ධ වෙනවා. මේ විදිහට DNA සංශ්ලේෂණ වුණා. දැන් ප්‍රෝටීනත් ඔන්න මේ හිස්ටෝන ප්‍රෝටීනත් සංශ්ලේෂණය වීම සිද්ධ වුණා. ඉතින් මේ හිස්ටෝන ප්‍රෝටීන කියලා දැන් මොකද වෙන්නේ? මේ හිස්ටෝන ප්‍රෝටීන මත මේ හිස්ටෝන ප්‍රෝටීනයක් නම් මේ හිස්ටෝන ප්‍රෝටීන මත අර කියන DNA ඔංගම ඇවිල්ලා වෙලෙනවා. ඊට පස්සේ නිර්මාණය කරනවා ක්‍රොමැටින්. එහෙනම් ක්‍රොමැටින් හැදෙන්නේ S
කලාවේදී කිව්වොත් ඒකේ වැරද්දකුත් නැහැ. මොකද DNA සහ හිස්ටෝන ප්‍රෝටීන් එකතු වෙලා තමයි ක්‍රොමැටින් හදන්නේ. කොහොමද උනේ? DNA ප්‍රතිවලිත වුණා, හිස්ටෝන ප්‍රෝටීන සංශ්ලේෂණය වුණා. අර කියන හිස්ටෝන ප්‍රෝටීන මත DNA වෙලිලා ක්‍රොමැටින් හැදුවා. චුට්ටක් අමතරව මතක තියාගන්න මේ කියන හිස්ටෝන ප්‍රෝටීන පබළු හැඩැති වෙනවා. මේ තියෙන්නේ විදිහේ හිස්ටෝන ප්‍රෝටීන ඔය දම් පාට මේ පබළු හැඩයෙන් තියෙන හිස්ටෝන ප්‍රෝටීන ඊට පස්සේ ඔය දිත්ව හෙලික්ස් ආකාරයේ ආකාරයට තියෙන DNA. එතකොට මේ කියන දිත්ව හෙලික්ස් ආකාර DNA අර කියන මේ පබළු හැඩැති හිස්ටෝන ප්‍රෝටීන මත වෙලිලා තමයි නිර්මාණය කරන්නේ ක්‍රොමැටින්. ඊට පස්සේ දැන් S කලාවේදී සිද්ධ වෙන දේත් එහෙම ලියාගමු. පළවෙනි එක තමයි DNA ප්‍රතිවලිත වීම. ඊට පස්සේ හිස්ටෝන ප්‍රෝටීන සංශ්ලේෂණය වෙනවා. මේ දෙක එකතු වෙලා හැදෙනවා ක්‍රොමැටින්. දැන් ඔන්න ඒ කලාවත් අපි කතා කරලා ඉවරයි. ආයෙ තියෙන මේ G2 කලාව ගැන කතා කරන්න. මොකද්ද මේ G2 කලාව? එහෙමත් නැත්නම් දෙවන පරතර කලාව. gap 2. මේකෙදි වෙන්නේ සෛලීය ඉන්ද්‍රියිකා මෙන්ම ප්‍රෝටීන සංශ්ලේෂණය මගින් සෛල වර්ධනයක් කණ්ඩව පවත්වා ගන්නවා. දැන් අර මූලික දේවල් සෛලයක වෙන්න ඕනි මූලික දේවල් G1 කලාවේදී සහ S කලාවේදී වුණා. දැන් මේ G2 කලාවේදී වෙන්නේ සෛලය ඉදිරියට පවත්වාගෙන යන එක. ඉතින් සෛලය ඉදිරියට පවත්වාගෙන යන්න සෛල ඉන්ද්‍රියිකා තියෙන්න ඕනේ. මේ සෛල ඉන්ද්‍රියිකාත් ඉදිරියට පවත්වාගෙන යන්න ප්‍රෝටීන තියෙන්න ඕනේ. ඒ නිසා සෛල ඉන්ද්‍රියිකා වගේම සෛල වර්ධනයත් ප්‍රෝටීන සංශ්ලේෂණය මගින් ඉදිරියට පවත්වාගෙන යනවා. ඒ වගේම මෙයා ඊළඟට යනවා වැදගත් කලාවකට. ඒ තමයි අනූනන කලාවට. මේ අනූනන කලාව සඳහා අත්‍යවශ්‍ය ප්‍රෝටීන තියෙනවානේ. අන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය වෙන්නේ G2 කලාවේදී. හරියට මෙන්න මෙතනදී වුණා වගේ. G1 කලාවේදී S කලාවට යන්න ඕනි වුණ ප්‍රෝටීන සංශ්ලේෂණය වීම සිද්ධ වුණේ. හැබැයි මේ S කලාවේදී හොඳට මතක තියාගන්න G2 කලාවට ඕන වෙන ප්‍රෝටීන සංශ්ලේෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එතනදී හිස්ටෝන ප්‍රෝටීන සංශ්ලේෂණලා එතන වැදගත් වෙනම සිදුවීමක් සිද්ධ වෙනවා. G2 කලාව ගත්තම එතකොට අනූනන කලාව සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රෝටීනත් සංශ්ලේෂණය කරගන්නවා. ඒ වගේම අපි දන්නවා සත්ව සෛලවල විතරක් තියෙන ඉන්ද්‍රියිකාවක් කේන්ද්‍ර දේහය කියලා ඉන්ද්‍රියිකාවක් තියෙනවා. මේ කේන්ද්‍ර දේහයට පුළුවන් ද්විකරණය වෙන්නේ. ඒ කියන්නේ ආ වගේම තව කෙනෙක් හදා ගන්න පුළුවන්. කේන්ද්‍ර දේහය මෙයා හැදිලා තියෙන්නේ මේ විදිහට කේන්ද්‍රිකා යුගල සෙන්ට්‍රියෝල්ස් යුගල දෙකකින් තමයි හැදෙන්නේ. එතකොට ඒ කේන්ද්‍ර දේහය ද්විකරණය කියන විශේෂ සිදුවීමත් මෙන්න මෙතන තමයි වෙන්නේ. ඒ වගේම සෛල විභාජනයේ ඉදිරි කලාවලට යෑම සඳහා සෛලයේ සූදානම්ද කියන බව සහතික කරන්න මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඒ කියන්නේ හිතන්න සෛලයක්. දැන් සෛලයක් ගත්තම එයා එයා ඊළඟට යනවනේ එක එක සෛල විභාජන ඉදිරි පියවර වලට. අන්නේ කියන ස්ටෙප්ස් වලට යන්න මෙයා සුදුසුයිද? මෙයා සුදුසුයිද එහෙම ඉදිරි පියවර වලට යන්න කියන එක සහතික කරන චෙක් පොයින්ට්ස් තියෙනවා. පිරික්සුම් ස්ථාන කියනවා අපි G1 G2 සහ M. හොඳට මතක තියාගන්න S වල නෑ. මොකද S කලාවේදී මේවා කර ඉන්න වෙලාවක් නෑ. යාට සංශ්ලේෂණය කරන්න තව වෙන වැඩ තියෙනවා. එතකොට G1 G2 M කලාවල තියෙනවා අර කියන පිරික්සුම් ස්ථාන. ඔය කියන පිරික්සුම් ස්ථාන මගින් සෛලයක් පරීක්ෂා කරලා ඔයා හොඳයි ඉදිරියට යන්න කියලා සිග්නල් එක දෙනවා. එම සිග්නල් එක ලැබෙන සෛල මොකද කරන්නේ? අර G1 G2 M කලා සම්පූර්ණ කරලා අනූන කලාවට ගිහිල්ලා සෛල විභාජනයට ලක් කරනවා. නමුත් සමහර සෛල වලට මේ කියන ස්ථානවලදී මේ ලැබෙන්නේ නැහැ අර කියන සිග්නල් එක. සංඥාව ලැබෙන්නේ නැහැ. එහෙම අය මොකද කරන්නේ? මේ තුනෙන් මිදිලා යාලා ඇතුල් වෙනවා G0 කියලා වෙනම කලාවකට. එතකොට මේ G0 කියන කලාවට ඇතුල් වුණාම යාලා එතනින් එහාට විභාජනයට ලක් වෙන්නේ නැහැ. මිනිස් දේහයේ තියෙන බොහෝ සෛලත් ඔය G0 කියන කලාවේ තමයි තියෙන්නේ. ස්නායු සෛල, පේශි සෛල. එතකොට දැන් උදාහරණයක් විදිහට ස්නායු සෛල මිනිසෙක් ඉපදෙනකොට තිබුණ ස්නායු සෛල ප්‍රමාණයමයි තියෙන්නේ. තව ඉදිරියටත් ස්නායු සෛල නමුත් අර විවිධ දැන් ක්‍රම මගින් එහෙම ස්නායු සෛල ඇති කරන්න පුළුවන්. හැබැයි අපි කියනවා මේ ස්නායු සෛල විභාජනය වෙන්නේ නැහැ. පේශි සෛලත් එහෙමයි.
එතකොට අර කියන සිග්නල් එක ලැබෙන්න ඕනි ඉදිරි කලාවලට යන්න. උදාහරණයක් විදිහට කැන්සර් සෙල්ස්. මේ කැන්සර් සෙල්ස් වලට මේ සංඥාව ලැබුණට ඔයා මෙහෙම ඉදිරියට යන්න සුදුසු නෑ කියලා එයා ඒක මේ සලකා බලන්නේ එයා ඉදිරියට යනවා. මම ඒක අමතරව කිව්වේ නිකන් මතක තියාගන්න අපි කැන්සර්ස් ටියුමර්ස් ඇන්ඩ් ගර්ල්ස් කියලා වෙනමම ටොපික් එකක් ඉස්සරහට කතා කරනවා. එතකොට ඔය කතා කරේ G2 කලාව ගැන. G2 කලාව දැන් මෙතනදී ගොඩක් දේවල් කතා කරමු නිසා මම ඒක මෙතන ලියන්න යන්නේ නැහැ. එතකොට මේ G2 කලාව. ඔන්න එතනින් අන්තර් කලාවේ පළවෙනිම කොටස් අන්තර් කලාව. අන්තර් කලාව ඉවර වෙනවා. දැන් අපි කියවනේ සෛල චක්‍රයේ ප්‍රධාන අවධි දෙකයි අන්තර් කලාව අනුරණ කලාව. ඒකෙදි අන්තර් කලාව කොටස් තුනකට බෙදලා කතා කරා G1 S G2 කියලා ඒ තුනම කතා කරලා ඉවරයි. ඒ නිසා අන්තර් කලාව ඉවරයි. ඊළඟට අනුරණ කලාව කියලා ටිකක් ලොකු මාතෘකාවක් තියෙනවා. ඒකෙදි අපි ආව කොටස් පහකට බෙදලා තමයි කතා කරන්නේ. ප්‍රාක්, පෙරයෝග, යෝග, වියෝග, අන්ත කියලා. ඒ නිසා යා ටිකක් දිග මාතෘකාවක්. ඊට පස්සේ සෛල ප්ලාස්ම විභාජනය කියලා තියෙනවා. එතනින් අනුරණය සම්පූර්ණයෙන් ඉවර වෙනවා.